සුබ දවසක්. පෙට් එක්ස්පෝ 2026 ජූලි මාසේ 17 වෙනිදා BMICH වල පැවැත්වෙන වසරේ දැවැන්තම සුරතල් සතුන් සම්බන්ධ වෙළඳ හා අධ්‍යාපනික ප්‍රදර්ශනය වෙනුවෙන් අපි පවත්වන YouTube මාලාවේ තවත් එක් දවසක්. ඔයගොල්ලෝ දන්නවා සුරතල් සතුන් සම්බන්ධ උනන්දුවක් දක්වන ඔයගොල්ලෝ පශු වෛද්‍යවරුන් එක්ක ගනුදෙනු කළාට සුරතල් සතුන් එක්ක කටයුතු කරන අය ගනුදෙනු කරාට මේ ශේෂ්ත්‍රයේ සම්බන්ධව පිටුපස තිරේ පිටුපස දැවැන්ත කාර්යයක් කරන පෞද්ගලික ආයතන විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් අපි එක අවස්ථාවක් කරගන්නවා මේ පෙට් එක්ස්පෝ 2026 YouTube මාලාව. එම ආයතන සහ ඔවුන්ගේ සේවාවන් ඔවුන් මෙම ශේෂ්ත්‍රයට එකතු කරලා තියෙන ද්‍රව්‍ය සහ උපකරණ බෙහෙත් වර්ග ඔබට හඳුන්වා දෙන්න. ඉතින් අද අපිත් එක්ක ඉන්නේ පෙට් එක්ස්පෝ 2026 අපේ ගෝල්ඩ් ස්පොන්සර් විදිහට කටයුතු කරන CIC Vet Care ආයතනය. ඉතින් ඒ සම්බන්ධව අපිත් එක්ක කතා කරන්න අද ඇවිල්ලා ඉන්නවා CIC Vet Care හි සාමාන්‍ය අධිකාරී සත්ත්ව සෞඛ්‍ය අංශයේ සාමාන්‍ය අධිකාරීතුමා වෛද්‍ය බුද්ධික සේනවිරත්න මහත්මයා. ඉතින් අයිබන් ડોක්ටර් බුද්ධික. ඉතින් CIC කිව්වහම අපිට මතක් වෙන්නේ ගොඩක් වෙලාවට අර ඉස්සර අපි පුංචි කාලේ ආසාවෙන් බලපු අර ඩියුලක්ස් බල්ලා කියලා බල්ලෙක් හිටිය මතකයි නෝගොල්ලන්ට මුහුදු වෙරළේ දුවගෙන එන බොහොම ඌල් ගොඩක් තියෙන බල්ලෙක්. CIC කොහොම අපිට මතක් වෙන්නේ CIC තීන්ත. සමහරක් වෙලාවට කට්ටියකට මතක් වෙන්න පුළුවන් වෙන අයට මතක් වෙන්න පුළුවන් CIC කෘෂි තාක්ෂණික. ඒ වගේම බෙහෙත් බොනකොට සමහරක් වෙලාවට අපි බොන බෙහෙත් වල ගහලා තියෙනවා CIC ෆාමා කියලා. ඒ වගේ CIC කියලා කියන්නේ ලංකාව තුල පවතින දැවැන්ත ව්‍යාපාර විවිධ ශේෂ්ත්‍රයන් වල දැවැන්ත ව්‍යාපාර රැසකට හිමිකම් දරන සහ නම් දරන ආයතනයක්. ඉතින් පශු වෛද්‍ය ශේෂ්ත්‍රයත් එක්ක CIC එකේ තියෙන මතකය මම අවදි කළොත් මම දන්න තරමින් CIC එක තමයි ලංකාවේ ඇනිමල් ෆීඩ් සෙක්ටර් එකේ. ඊළඟ ඕගොල්ලෝ දන්න චිකන් බ්‍රෑන්ඩ් එකක් තියෙනවා CIC කියලා. ඒ විතරක් නෙමේ කුකුළු කර්මාන්තයේ දෙන අය දන්නවා ඒගොල්ලෝන්ගේ තියෙනවා වෙනම CIC පැටව් ඩේ ඕල්ඩ් චික්ස්ලා ඉන්න ශේෂ්ත්‍රයක්. ඒ විතරක් නෙමේ සුරතල් සතුන් සම්බන්ධවත් CIC එක නම් දරපු ආයතනයක්. ඉතින් අද අපි CIC එක ගැන කතා කරනවා කොහොමද CIC එකේ වර්ධනය මොකද්ද මෙම සත්ව සෞඛ්‍යාංශයේ CIC එකේ කාර්ය සහ රූපය සහ ඔවුන් ගේන ප්‍රොඩක්ට් මොනවද සහ ඒ ප්‍රොඩක්ට් ගැන ඔයගොල්ලෝ හැමෝටම තියෙන සමහරක් දුර්මත ගැනත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ડોક્ટર බුද්ධික අපිට කියන්නකෝ මොකද්ද CIC එකේ සත්ව සෞඛ්‍යාංශයේ කාර්ය මේ වෙනකොට? ඔව් ડોક્ટર නුවන් ඇත්තටම CIC හෝල්ඩිං සමූහය ගත්තාම ඔබතුමා කිව්ව පරිදි ඒක විශාල සමාගම් රාශියකින් සැදුම්ලත් ආයතනයක්. ඒකට CIC හෝල්ඩිං සමූහය කියලා තමයි ඒක කියන්නේ අපි. එතකොට ඒක ඇතුලේ තියෙනවා CIC chemicals, එතකොට ඔබතුමා වගේ agri produce, එතකොට human pharmaceuticals, ඊළඟට අපි ගත්තොත් එහෙම veterinary livestock solutions. එතකොට අපි අයිති වෙන්නේ veterinary livestock solution. ඒ කියන්නේ පසු යදුම් අංශය විදිහට අපි නියෝජනය කරන්නේ. ඒ සමාගම ඇතුලේ අපේ තියෙනවා සමාගම් කීපයක්. ඒකේ ඔබතුමා කිව්ව පරිදි කුකුලන් ආශ්‍රිතව අපි නිෂ්පාදනය කරන ආහාර සත්ව ආහාර අපේ ප්‍රධාන සමාගම විදිහට කටයුතු කරනවා. ඒතකොට CIC වීට් සමූහය ඒකේ ඇතුලේ තමයි අපි CIC Vet Care සමාගම රැඳිලා තියෙන්නේ. Vet Care සමාගම ගත්තොත් 1988 වගේ තමයි මේක ආරම්භය සිද්ධ වෙන්නේ. ඒ 88 ඉඳන් දැන් අවුරුදු 38ක් තිස්සේ අපි CIC ආයතනයේ නමින් ගොවිපළ සහ පෙට් අපේ සුරතල් සතුන් ඇති කරන සුරතල් කස්ටමර්ස්ලාට ඒ කියන්නේ අපේ පාරිභෝගික මහතුන් වෙත අපි සේවාවන් සහ අපේ නිෂ්පාදන ගෙන්වා බෙදා හරිනවා. එතකොට අපේ ප්‍රධාන වශයෙන්ම අපේ සමාගම පිහිටලා තියෙන ඒකල ප්‍රදේශයේ. එතකොට ඒ සමාගමෙන් අපි ගෙන්වා බෙදා හරින ලබන භාණ්ඩ පාරිභෝගිකයන් වෙත අපි සේවාවත් සමග සමා බෙදා හරින්නේ. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි ගාව තියෙනවා කුකුලන් සඳහා නිෂ්පාදිත එන්නත්, එතකොට ඔවුන්ගේ යදවුම්, එතකොට බෙහෙත් ආදී සියලු දේවල් අපි ගාව තියෙනවා. එතකොට ඒකෙන් 100ට අපේ මුළු ආදායමෙන් 50%ක් විතර ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා. ඉතුරු 50%ම අපි ඇත්තටම යදවන්නේ සුරතල් සතුන් සම්බන්ධයෙන් ආශ්‍රිත ප්‍රොඩක්ට් සම්බන්ධයෙන් තමයි අපි ගෙන්වා බෙදා හරින්නේ. CIC එකේ තියෙන පශු වෛද්‍ය ශාස්ත්‍රය සම්බන්ධව ගත්තාම පෝල්ට්‍රි සෙක්ටර් එක 50%යි පෙට් සෙක්ටර් එක 50%යි කියලා ගන්න පුළුවන්. CIC එක ගත්තහම CIC Vet Care එක ගත්තට පස්සේ ලංකාවේ සුරතල් සතුන් සම්බන්ධව විශාල නමක් දිනාගත් ආයතනය. ඒ කියන්නේ පශු වෛද්‍යවරයෙක් විදිහට මම සහ අපේ සත්ත්ව රෝහල් සමූහය CIC ප්‍රොඩක්ට් ඇත්තටම විශ්වාස කරනවා.
ඒ විශ්වාස කරන්නේ CIC එක නිසාම නෙමෙයි. CIC එක තුල ජනතාව සහ පාරිභෝගිකයන් විශ්වාසය රැඳී සිටින්න CIC එකේ පිටුපස ඉන්නවා තව ආයතන රැසක්. ඉතින් ડોક્ટર බුද්ධික අපිට කියන්නකෝ CIC එක මම දන්න තරමින් CIC එක මේ අපේ සුරතල් සතුන් සම්බන්ධ නිෂ්පාදන බොහොම අඩු ප්‍රමාණයක් තමයි CIC එක නිෂ්පාදනය කරන්නේ. බහුතරයක් මේක අපි ආනයනය කරන්නේ. හැබැයි අපි දන්නවා CIC එක ප්‍රොඩක්ට් එකක් සිලෙක්ට් කරනකොට අන්තර්ජාතිකව තියෙන සමාගම් හැම එකක්ම තෝරගන්නේ නැහැ. අන්න ඒ ගැන පොඩි සඳහනක් කරොත්. ඔව් ડોක්ටර් නුවන් ඇත්තටම ඔබතුමා හරියටම 100%ක් හරියටම කිව්වා. මොකද අපි නිෂ්පාදනයක් තෝරගද්දී අපි ඉතාමත්ම ප්‍රවේශම් සහිතව සහ අපේ තියෙනවා සිලෙක්ෂන් ප්‍රොසෙස් එකක්. ඒ ලෝකයේ තියෙන ප්‍රධානම සුරතල් සතුන් සඳහා නිෂ්පාදනය කරන ආයතන වලින් තමයි අපි බලන්නේ අපේ නිෂ්පාදනයක් ගෙන්න ගන්න. ඒ වගේ තියෙන කාර්යක්ෂමතාවය ඒක කොච්චර දුරට කොච්චර කාලයක් මේ ලෝකේ පාවිච්චි කරාද කියලා බලනවා. ඒ ආශ්‍රිත ඒ සියලු සමීක්ෂණ වාර්තා හොයාගෙන ඒ තොරතුරු හොයාගෙන තමයි අපි ආනයනය කරන්නේ. ඒත් එක්ක මේවට තියෙන තත්ත්ව සහතික අපි ගැන අවබෝධයක් ලබා ගන්නවා ඉස්සරහම. ඊට පස්සේ තමයි අපි මේ සමාගම් හරහා ආනයනය කරන්නේ. එහෙම තෝරාගත්ත නිෂ්පාදන අපි ශ්‍රී ලංකාවේ පශු වෛද්‍ය සභාවක් තියෙනවා. ඒ කියන්නේ ශ්‍රී ලංකා වෙටනරි ඩ්‍රග් කන්ට්‍රෝල් ඔතොරිටි කියලා. ඒකේ රෙජිස්ටර් කරලා තමයි අපි මෙහි මාකට් එකට අපි ඒ කියන්නේ වෙළඳ පොළට නිකුත් කරන්නේ. ඉතින් එහෙම අපි ඇත්තටම ඒ වගේ ෆ්‍රී ට්‍රයල්ස් ඉස්ලාම ට්‍රයල් ඒ කියන්නේ අපි ඒවා ට්‍රයල් කරලා තමයි අපි මෙහෙට භාණ්ඩ ගෙන්න ගන්නෙ. ඒ ආශ්‍රිතව ඉතින් අපි ටීම් එකක් වෙනවා. ඒකට අපේ තියෙන පශු වෛද්‍යවරු කීප දෙනෙක් අපි CIC වෙට් කෑ සමාගමේ වැඩ කරනවා. ඒත් එකම වෙළඳ නියෝජිත මහතුන් වැඩ කරනවා. එතකොට අපි ගාව හොඳ ලැබ් එකක් තියෙනවා. ඒ සියලු දේවල් ටෙස්ට් කරලා තමයි අපි නිෂ්පාදන ගෙන්නන්නේ. හරි. බොහොම පැහැදිලි. අපි මම පශු වෛද්‍යවරයෙක් විදිහට CIC එකේ ප්‍රොඩක්ට් මොනවද කියලා දන්නවා. නමුත් දැන් CIC එක කියලා දන්නේ නැති වුණාට CIC එකේ ප්‍රොඩක්ට්ස් අපි මේ වැඩසටහන නරඹන සහ පෙට් එක්ස්පෝ එකට එන්න බලාපොරොත්තු වෙන බොහෝ දෙනා දන්නවා. ඉතින් ડોક્ટર බුද්ධික සහ CIC කියන ලොකු අවබෝධයක් එන්න අපි නිකන් ප්‍රොඩක්ට් 4ක් 5ක් මතක් කරමුකෝ අපේ සුරතුළුන් අතර ප්‍රචලිත ප්‍රොඩක්ට්. මොනවද CIC එක කරපු? අත් වශයෙන්ම අපි ප්‍රධාන වශයෙන්ම ගත්තොත් එහෙම ඔබ සියලු දෙනා දන්න ප්‍රොඩක්ට් එකක් වෙන්න පුළුවන්. දැන් ලංකාවේ බහුල වශයෙන් භාවිතා කරන ප්‍රොඩක්ට් එකක් වෙන්න පුළුවන්. මේ හැමෝම කටවහරි කියනවා චොක්ලට් පෙත්ත කියලා. ඒ කියන්නේ මේ චොක්ලට් පෙත්ත කිව්ව ගමන්ම හිතට එන්නේ මොකද්ද මේ චොක්ලට් පෙත්ත කියන්නේ? මේ සතුන්ට ඒ කියන්නේ විශේෂයෙන්ම සුනකයන්ට කියන බල්ලන්ට දෙන චොක්ලට් පෙත්ත ගැන තමයි හිතට එන්නේ. ඒක ගත්තාම මේ චොක්ලට් පෙත්ත කියන්නේ මේ නෙක්ස් ගාඩ් කියන බ්‍රෑන්ඩ් එකෙන් එන්නේ. මේ බ්‍රෑන්ඩ් එක ගත්තාම අපි මේක දෙන්නේ ඇත්තටම බල්ලන්ගේ තියෙන කිනිතුල්ලන් සහ මැක්කන්ගෙන් වෙන හානිය වළක්වා ගන්න තමයි මේක දෙන්නේ. ඉතින් මේ චොක්ලට් පෙත්ත මම හිතන්නේ ෆාමසි වලයි උකට පශු වෛද්‍ය ප්‍රජාව අතරයි සෑම විටම භාවිතා වෙන ප්‍රොඩක්ට් එකක්. ඉතින් මේක දුන්න ගමන් ඉස්සර තිබ්බ ඇත්තටම ආලේපන තිබ්බා, ස්ප්‍රේ කරන දේවල් තිබ්බා, සබන් තිබ්බා, ඒ වගේ ඒවා ගොඩක් තිබ්බා. ඇත්තටම මේක ආවට පස්සේ ඊටාම පහසුවෙන් මේක මුඛ මාර්ගයෙන් ඒ කියන්නේ සතාට කෑමක් විදිහට දුන්නට දීලා මේක චොක්ලට් පෙත්ත විදිහට හඳුන්වන්නේ. මේකේ තියෙන පාට ඇත්තටම මේක පාටත් සමග මේකේ එන කුඩා හතරස් ආකාර පෙත්තක් ආකාරයට එන්නේ. මේක ඉතා පහසුවෙන් බල්ලන්ට දෙන්න පුළුවන්. තම ආසාවෙන් එයාලා කනවා. මොකද මේක ෆ්ලේවර් දාලා තියෙන්නේ ඒ කන ආකාරයට. ඉතින් එතකොට ඒ කෑවහම වෙන්නේ මේකෙන් කිනිතුල්ලන්, මැක්කන්, මයිටාවන් වගේ රෝග සඳහා ඉතාමත්ම ආරක්ෂාකාරීව සහ පහසුවෙන් දීලා ඒවා මර්ධනය කරගන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් තමයි චොක්ලට්. මේක ඇත්තටම ලෝකෙත් පළමුවෙන්ටම හඳුන්වලා දුන්නේ මේ නෙක්ස් ගාඩ් කියන ප්‍රොඩක්ට් එක. මම ඕකට පොඩි බාධා කිරීමක් සහ එකතු කිරීමක් කරන්න කැමතියි. මේ අපි ගත්තට පස්සේ ওই නෙක්ස් ගාඩ් එකේ තියෙන මොලකියුල් එක, එහෙම නැත්නම් ඒක ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට් එක මම දන්න විදිහට මේ නිෂ්පාදන සමාගම තමයි ලෝකෙට හොයාගෙන තියෙන්නේ. මම දන්නවා. ඇත්ත වශයෙන්ම. ඒක තමයි ඒ කියන්නේ නෙක්ස් ගාඩ් සමාගම ගත්තාම අපි මේක ජර්මනියේ තියෙන්නේ. ජර්මනියේ බෝරින්ග ඉංගහැම් කියන සමාගමෙන් තමයි අපි මේක ගෙන්නන්නේ. ඒකට මේක නිෂ්පාදනය කරන්නේ ප්‍රංශයේ. එතකොට මේක රටවල් 70කට වගේ ප්‍රමාණයකට ලෝකයේ දියුණු රටවල් 70ක වගේ ප්‍රමාණයක භාවිතා වෙනවා. ඉතින් ඇත්තටම අපිට එනකොට මේක 2015 වගේ අපිට ආවේ. දැන් මම හිතන්නේ අවුරුදු 11ක් විතර මේක මාකට් එකේ තියෙනවා. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැතුව හැමෝම පාවිච්චි කරන, ඒ කියන්නේ මේක ලක්ෂ ගණන් ප්‍රමාණවල වලින් විකිණලා තියෙනවා. එතකොට
ඒකේ තියෙන කාර්යක්ෂමතාවය ඔප්පු කරලා තියෙනවා. ඉතින් ලෝකේ ගත්තාම දියුණු රටවල් ගත්තාම ડોක්ටර් නුවන් මේ ඇමරිකාව, එතකොට ප්‍රංශය, එතකොට යුරෝපීය රටවල් සහ ජපානය. ඒක ડોක්ටර් බුද්ධික කියන්නේ දියුණු කියලා කියන්නේ මේ තාක්ෂණය සහ ආර්ථිකමේ දියුණුව විතරක් නෙමෙයි. සතුන්ගේ සෞඛ්‍ය සම්බන්ධව සහ ඔවුන් සම්බන්ධව තියෙන සුබසාධන නීති රීති පැත්තෙනුත් ඒවා සෑහෙන දියුණුව. ඒ කියන්නේ යම්කිසි ප්‍රොඩක්ට් එකකින් සතෙක්ගේ සෞඛ්‍යයට සහ ජීවිතයට හානියක් වෙනවා නම් ලංකාවට වඩා ඒවා නීති හරිම හදයි අර්ථව කිව්වොත්. ඇත්තටම ඒ කියන්නේ මේ ලෝකයේ ඉන්න ප්‍රධාන ධනවතුන් පාවිච්චි කරන ප්‍රොඩක්ට් එකක් කියලා කියන්න පුළුවන්. ඒතකොට ડોක්ටර් නුවන් ධනවතුන් පාවිච්චි කරන ප්‍රොඩක්ට් එකක් එසේමසේ ප්‍රොඩක්ට් එකක් නොවිය යුතුයි. ඒ කියන්නේ ඒක අනිවාර්යයෙන්ම හරියට මේ ඇඟ තුල වැඩ කරන්න ඕන. ඒකේ සයිඩ් ඉෆෙක්ට්ස් හරි මොනවා හරි තියෙනවා නම් ඒවා නොගිනිය හැකි වෙන්නත්. ඔය කියන්නේ ඒ සයිඩ් ඉෆෙක්ට් එකක් තියලා ඔහුගේ සුරතලාට මොන හරි ගැටලුවක් වුණොත් එහෙම සමහරක් විට ඒක නීතිමය කටයුත්තකින් වන්දි අතිවිශාල වන්දි මුදලකින් ඉවර වෙන කටයුත්තක් වෙන්නත් පුළුවන්. ඇත්ත වශයෙන්ම මේකදී මම මේ ප්‍රූෆ් එකක් විදිහට කියන්නත් පුළුවන් ડોක්ටර් නුවන්ට. ඒතකොට ඇමරිකාවේ තියෙනවා ආහාර හා ඖෂධ නියාමන අධිකාරී කියලා ආයතනයක්. එතකොට ඒ ආයතනයෙන් 2026 පෙබරවාරි 23 නිකුත් කරලා තියෙනවා නිවේදනයක් මේ NexGard එහෙම නැත්නම් මේ ඇෆොක්සලනා කියන මොලිකියුල් එක NexGard කියන නමින්ම හඳුන්වලා දීලා යාලා කියලා තියෙනවා මේක පාවිච්චි කරන්න පුළුවන් ස්ක්‍රූමියාසිස් කියන කියන්නේ මයිටාවන් සම්බන්ධ ලෙඩ රෝග සඳහා ඒ කියන්නේ මයිටාවන් බල්ලන් තුල ඇති වුණොත් එහෙම ඒක සඳහා මේක බය නැතුව පාවිච්චි කරන්න කියලා වෙටනේරියන්ස් ඒ කියන්නේ පශු වෛද්‍යවරුන්ට කියලා දෙනවා මේක බය නැතුව පාවිච්චි කරන්න කියලා. ඒ කියන්නේ එයාලා සාමාන්‍යයෙන් ඇමරිකාවේ මේ වගේ ආයතනයක් එහෙම නිවේදනයක් කරන්නේ නැහැ හොයා බලන්න. අනුමත කිරීමක් කරන්නේ නැහැ. ඒතර තව දෙයක් ගත්තොත් මම දන්න තරමින් සහ මට තියෙන අත්දැකීම් එක්ක CIC එක කියලා කියන්නේ ගොඩක් කරාට ලංකාවේ සුරතල් සතුන්ගේ තියෙන ප්‍රබලම අභියෝගයක් සහ ප්‍රශ්නයක් තමයි ඔය බාහිර පරපෝෂිතයෝ. ඒ වෙනුවෙන් කියන්නේ ඉෆෙක්ටිව්ම සොලියුෂන් ගෙනාපු ආයතනය CIC කියලා කිව්වොත් මම හිතන්නේ මම නිවැරදි. ඔය NexGard එකට කලින් මමත් ඉස්කෝලේ යන කාලේ සහ මම පශු වෛද්‍යවරයෙක් වෙච්ච මුල් කාලේ පාවිච්චි කරපු ප්‍රධාන ප්‍රොඩක්ට් එකක් තමයි Frontline එක. Fipronil. Fipronil එක ගෙනාපුත් පයනියර්ස්ලානේ පුරෝගාමියෝ CIC එක. යම්කිසි ඔයගොල්ලෝ හැමෝම දන්න විදිහට දැන් අපි කියන්නේ කොන්දර දාන බෙහෙත කියලානේ. ඕක කියන්නේ මේක චොක්ලට් එක. ඒ වගේ අර අපි අතර අන්වර්ථ නාමයන් නිර්මාණය කරපු හොඳ විශාල වශයෙන් පෞරුෂයක් තියෙන ආයතනය තමයි CIC කියලා කියන්නේ. කොන්දර දාන එක කියලා අපි ඇත්තටම අපේ සුරතල් සතුන් සම්බන්ධ සහෘදය අතර ජනප්‍රිය. ඇත්තටම පස්සේ වෙන ප්‍රොඩක්ට්ස් ආවට ඇත්තම කිව්වොත් අපි ෆිප්‍රොනිල් එක තමයි නැත්තම් මේ ෆ්‍රන්ට්ලයින් එක තමයි ඒකේ තියෙන ප්‍රධානම පුරෝගාමිය. ඊට පස්සේ දැන් චොක්ලට් එක කියලා කියන්නේ NexGard එකෙන් පටන් ගත්තා. තව චොක්ලට් වර්ග මාකට් එකේ තියෙන්න පුළුවන්. නමුත් NexGard එක. හැබැයි මම දන්නවා ඕනම පරපෝෂිතයන්ට පාවිච්චි කරන ප්‍රොඩක්ට් එකක් කාලයක් යනකොට පරපෝෂිතයෝ ඒකට අනුවර්තනය වෙනවා. ඊළඟ පරම්පරා රෙසිස්ටන්ස් ඩිවෙලොප් වෙනවා. එහෙම නැත්නම් ප්‍රතිරෝධී ජීවකයන් නිර්මාණය කරනවා. හැබැයි ඕක හොඳටම දකිනවා මේ NexGard නිර්මාණය කරන ආයතන. ඉතින් අපිට අලුත් ප්‍රොඩක්ට් එකක් ගැන අපි තප්පර කීපයක් කතා කරමු. ඒකෙදී ඇත්තටම මේ අලුතෙන්ම ආපු ප්‍රොඩක්ට් එක තමයි NexGard Spectra. එතකොට NexGard එකක් දැනට මාකට් එකේ තියෙනවා. මේ Spectra NexGard Spectra ඇවිල්ලා තියෙන්නේ one solution එකක් විදිහට මේ සියලු පරපෝෂිතයන්ට. ඒ කියන්නේ එක විසඳුමක්. දැන් පරපෝෂිතයෝ ගත්තොත් එහෙම බල්ලන්ගේ සුරතල් සතුන්ගේ ඉන්න පුළුවන් මයිටාවන්, මැක්කන්, කිනිතුලන්, උකුණන් වගේ ඒවා බාහිර පරපෝෂිතයන්. එතකොට අභ්‍යන්තර පරපෝෂිතයන් ඉන්නවා පණු වර්ග. ඒ කියන්නේ ඒකෙදී අපි ගත්තොත් එහෙම ආමාශයික පණුවන්, ආන්ත්‍රික පණුවන්, පෙනහළු පණුවන්, එතකොට හાર્ට් වර්ම්ස්ලා, එතකොට ඒ කියන්නේ හදවතේ පණුවන් ඒ වගේ සියලුම පණුවන් ඒ කියන්නේ ටේප් වර්ම්ස්ලා පවා ඉතින් එතකොට ඒ පණු ගණයට වැටෙනවා. එතකොට ඒ සියලුම පණුවන් මේ NexGard Spectra මගින් එතකොට පණුවන් සහ එතකොට බාහිර පරපෝෂිතයන් කියන දෙකම NexGard Spectra මගින් මර්ධනය කරගත හැකියි. එතකොට මේක ඇත්තටම දෙද්දී පශු හැම වෙලෙම මම කියන්නේ පශු වෛද්‍ය අනුමැතියක් ඇතුව භාවිතා කරන්න ඕන කියන එක මම මෙතන විශේෂයෙන්ම කියන්නේ. එතකොට සුරතල් සතුන් සම්බන්ධව පරපෝෂීයාකාර පාලනය පිළිබඳව නම් දරාපු ආයතනයක් විදිහට CIC එක සුරතලුන්ගේ පුංචි කාලේ ඉඳන්ම දෙන්න පුළුවන් විටමින් වර්ග වලටත් හරිම ප්‍රසිද්ධ ආයතනයක්. ඉතින් අපි කතා කරමුකෝ ඒක ගැනත් පොඩ්ඩක්. ඔව් ડોක්ටර් නුවන්. එතකොට අපි දැන් ඉස්සල්ලාම ගත්තොත් එහෙම දැන් අපි පරපෝෂිතයන් සම්බන්ධයෙන් ඉතාම ඉහළ මාකට් එකේ ලොකු කාර්යභාරයක් කරනවා. ඒත් එකම අපි ගත්තොත් එහෙම විටමින් සප්ලිමන්ට් ගත්තාම
සුරතල් සතුන්ට හැමෝම කටේ තියෙන වචනයක් තමයි වෙරෝල් කියන එක. එතකොට වෙරෝල් කියන එක කුඩා පැටියෙක් ගත්තොත් ඉස්සලාම හදන බලු පැටියෙකුට ඉතාමත්ම සුදුසු මල්ටි විටමින් සිරප් එකක් තමයි වෙරෝල් කියන්නේ. මේක හඳුන්වලා දුන්නේ ගොඩක් දැන් අවුරුදු 20කට විතර කලින්. හැබැයි හැමෝම කියනවා වෙරෝල් එක තරම් ඒ කියන්නේ වෙරෝල් එක දුන්නාම සතා ඇත්තටම පණ ගහලා එනවා කියලා. ඒ කියන්නේ සතාගේ අවශ්‍යතාවයන් ඒ ආකාරයෙන්ම ඉටු කරනවා. මොකද ඒකේ තියෙන විටමින්ස්, ඇමයිනෝ ඇසිඩ්ස් සහ මිනරල්ස් සියලු සංයුතියක් සහිත ප්‍රොඩක්ට් එකක් තමයි වෙරෝල්. ඉතින් ඒකත් එක්ක අපි සතෙක් හදන්න පටන් ගත්තාම ඒ කියන්නේ කාගෙන් හරි සතෙක් ගත්ත ගමන්ම මාස 2ක් විතර යනකොට අපි දෙනවා මොන හරි සප්ලිමන්ට් එකක්. එයින් ඒ සප්ලිමන්ට් එකකට මේ වෙරෝල් කියන එක අන්තර්ගත කරොත් එහෙම ඇත්තටම ඒ සතාව ඒ කියන්නේ අපි කියමු සුරතල් සතා හොඳ මට්ටමකට ගන්න පුළුවන් උන්ගේ බර සහ උන්ගේ ඇතුළත අභ්‍යන්තර අවයවවල ක්‍රියාකාරීත්වය සහ වර්ධනය හොඳ ආකාරව ගන්න පුළුවන් තමන් දෙන ආහාරයට මේක ඇඩ් කරගැනීමේ. ඉතින් අපි කතා කරා සුරතල් සතුන් සම්බන්ධ තියෙන සප්ලිමන්ට් සහ සුරතල් සතුන්ට CIC එක දීලා තියෙන පරපෝෂිතයන් වෙනුවෙන් දීලා තියෙන සොලියුෂන්ස්. මම අවසාන කෑල්ල විදිහට අහන්න කැමතියි. ඔය ඔක්කොම ඉපදුනාට පස්සේ ජීවිකාව ගෙනියන්න සහ ඉපදුනාට පස්සේ සතා ජීවත් වෙනකොට එන පරපෝෂිතයෝ වගේ දේවල් කන්ට්‍රෝල් කරන්න. හැබැයි ලෙඩ රෝග වළක්වන්නත් හොඳ උපාය මාර්ග CIC එකේ තියෙන. අපි කියන හරියටම කිව්වොත් වැක්සින්ස් වර්ග. මම දන්න තරමින් ලංකාවේ සුරතල් සතුන් සම්බන්ධව ප්‍රවීණයන්ගේ බොහොම නිර්දේශිත වැක්සින් වර්ග තියෙන. ඒකට හේතුව ඒකේ විශ්වාසය පිළිබඳව ක්වොලිටි එක ගැන ලොකු විශ්වාසයක් තියෙනවා අපි පශු වෛද්‍යවරු විදිහට අපිට සහ සුරතල් සතුන් ඇති කරන සියලු දෙනාට. අපි පොඩක් වැක්සින් රේන්ජ් එක මොන රටෙන්ද එන්නේ? මොකද්ද මේ මදර් කම්පැනි එකේ නැත්නම් මේ ප්‍රින්සිපල්ස් වල තත්ත්වය කොයි වගේ දෙයක්ද සහ ඔයගොල්ලෝ වැක්සින් එක තියෙන ඉතිහාසය ගැන පොඩක් අපි කතා කරමු. ඔව් ඇත්තටම ડોක්ටර් නුවන් වැක්සින් අපේ ගත්තාම CIC සමාගම ආනයනය කරන්නේ ප්‍රංශය කියන රටෙන්. එතකොට ප්‍රංශයෙන් එන මේ වැක්සින්ස් ගත්තාම ඒ කම්පැනි නම තමයි බෝරින්ගින්ගහැම්. මේ නෙක්ස්ගාඩ් හදන කම්පැනියමයි. ඇත්තටම නෙක්ස්ගාඩ් වලට කලින් තමයි අපේ වැක්සින්ස් කියන සෙග්මන්ට් එක පටන් අරන් තියෙන්නේ. ඒකට ඊට මේ බෝරින්ගින්ගහැම් කියන ජර්මන් ආයතනයට පෙර මේරියල් කියන ආයතනය ඔබට මතක ඇති. එම ආයතනය තමයි මේ සොයා ගැනීම කරේ. ලුයි පාස්චර් තරම් ලුයි පාස්චර් කියන විද්‍යාඥයා අහලා ඇති. ඒ විද්‍යාඥයාගේ කාලේ හිටපු තවත් විද්‍යාඥයෙක් තමයි මේ CIC සමාගම ගෙන්නන එන්නත් වර්ග නිෂ්පාදනය කරලා තියෙනවා. මම දන්න තරමින් ලෝකේ පළවෙනිම නිෂ්පාදනය කරපු වැක්සින් එක රේබීස් වැක්සින්. ඒකත් එක්ක CIC ඇත්තටම ඒක තමයි මම කියාගෙන ආවේ. ඒ රේබීස් වැක්සින් එක පළවෙනියටම ලෝකයේ රේබීස් ඒ කියන්නේ ජල බීතිකා මර්ධන වැක්සින් එක හදාවුවේ මේරියල් එක. මේක අපි සරලකෝත් රැබිසින් වැක්සින් එක කියලා කියන්නේ ලෝකේ පරණම වැක්සින්. කියන්නේ ලෝකේ පරණම කියලා කියන්නේ ලෝකයේ එන්නත් කරණය වැක්සිනේෂන් හිස්ටරි එකේ හදපු පළවෙනි වැක්සින් එක රේබීස් වැක්සින් එක. ඒ රේබීස් වැක්සින් එක රැබිසින් වැක්සින් එක ඔයගොල්ලන්ට අවස්ථාව තියෙනවා ලෝකයේ. හැබැයි ඒක ලෝකේ පළවෙනි වැක්සින් එක උනාට අදටත් ඒකේ ක්වොලිටි එක ඒ විදිහටම පවත්වාගෙන යනවා. දැන් එතකොට ඒක අපේ මාකට් එකේ සියලු දෙනාටම පශු වෛද්‍යවරුන්ට ලබා ගන්න පුළුවන්. ඒක එන්නේ 10 ඩෝස් වයර්ස් වලින් එනවා 1 ඩෝස් වයර්ස් වලින් එනවා. එතකොට ඒක කිසිම ප්‍රශ්නයක් නැතුව දැන් අවුරුදු ගණනාවක් අපේ ගවර්න්මන්ට් ඒ කියන්නේ රාජ්‍ය ආයතන වලින් පවා මිලදී කරන අනුමත කරලා ඒත් එක්කම ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනුමත කරපු සත්ත්ව සෞඛ්‍ය සංවිධානය. සත්ත්ව සෞඛ්‍ය සංවිධානයෙන් අනුමත කරපු වැක්සින් එකක් තමයි අපේ රැබිසින් කියන්නේ. ඒක අපි ගෙන්නනවා. ඒකට ඒත් එක්කම අනිත් පාවෝ සහ ඩිස්ටෙම්පර් රෝග සඳහාත් අපි ගාව වැක්සින්ස් තියෙනවා. ඒවත් අලුත් තාක්ෂණයෙන් දැන් මොඩිෆයි වෙලා තියෙනවා. එතකොට ඒක අර විශාල මේ කියන්නේ වෛරස් වලින් සාදන්න නැතුව ඒ වගේ රිකම්බිනන්ට් කියන ටෙක්නොලොජි එකෙන් ඒ ටෙක්නොලොජි එකෙන් හදපු වැක්සින්ස් තමයි දැන් අපි ලංකාවට ගේන්නේ. ඒකට ඩිස්ටෙම්පර් කියන රෝගේ මර්ධනය කරගත්ත හැකි පාවෝ කියන රෝගේ ඒ වැක්සින් හරහා ආදනය කරගන්න පුළුවන් හොඳ රේන්ජ් එකක් අපි ගාව තියෙනවා. ඒ කියන්නේ සෞඛ්‍ය ආරක්ෂිත හොඳ වැක්සින් රේන්ජ් එකක් තියෙනවා. එතකොට ડોક્ટર බුද්ධික මම අවසාන භාගයට ආවත් මම බොහොම කෙටි ප්‍රශ්න ටිකක් අහනවා. සුරතල් සතුන් සම්බන්ධව පරපෝෂිත ශේෂ්ත්‍රයේ ප්‍රවීණයා CIC කිව්වොත් හරිද? හරි. චොක්ලට් එක කෑවොත් නෑ මම නැත්තම් නෙක්ස් ගාඩ් එක දුන්නොත් බල්ලෙක්ගේ වග්ගොඩ් ඩැමේජ් වෙන්න පුළුවන්ද? නෙක්ස් ගාඩ් එක හරි සෞඛ්‍ය සම්පන්න බල්ලෙකුට සුරතල් සතෙකුට දුන්නොත් කිසිම හානියක් වෙන්නේ නැහැ. හානියක් වෙන්නේ නැහැ. ඒක වගකීමෙන් කියනවා. වගකීමෙන් කියනවා. මේ නෙක්ස් ගාඩ් එක ලංකාව ඇර මොන රටවල් වලද ජනප්‍රිය? නෙක්ස් ගාඩ් එක ගත්තම යුරෝපීය රටවල් වල ජනප්‍රියයි. ඇමරිකාවේ ගොඩක්ම ජනප්‍රියයි.
එතකොට ජපානය සහ ඒ ආශ්‍රිත රටවල් වල ගොඩක් ජනප්‍රියයි. වකුගඩු සම්බන්ධව වකුගඩු නරක් වීම සම්බන්ධව නෙක්ස් ගාඩ් එක දීපු සත්තු සම්බන්ධව මොන හරි පිළිගත හැකි වාර්තා තියෙනවද? මම දන්න තරමින් නම් පිළිගත හැකි වාර්තා නැහැ. කිසිම තරක නැහැ. එතකොට අවසාන වශයෙන් ડોક્ટર බුද්ධිකට CIC එකේ සාමාන්‍ය අධිකාරීතුමා විදිහට නෙමෙයි. පේරාදෙණියේ විද්‍යාර්ථයෙක් පශු වෛද්‍යවරයෙක් විදිහට පශු වෛද්‍ය සායනයක නෙක්ස් ගාඩ් එක ඔබට අනුමත කරන්න පුළුවන්ද? අනිවාර්යයෙන්ම ස්පෙක්ට්‍රා එක අනුමත දෙකම පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. හරි. මගේ අවසාන ප්‍රශ්න. CIC එක කියලා කියන්නේ ලංකාවේ ව්‍යාපාරවල දැවැන්තේ ප්‍රවීණේ සහ CIC එකත් එක්ක බද්ධ වෙලා තියෙන ලෝකයේ ආයතන ගත්තට පස්සේ දැවැන්ත විශාල සහ ශක්තිමත් සංවිධාන තමයි CIC එකත් එක්ක ඉන්නේ. ඔබ ඉස්සෙල්ලා කිව්වා WOHA එක. කියන්නේ World Organization of Animal Health ලෝක සත්ව සෞඛ්‍ය සංවිධානයේ පව අනුමත කරපු වැක්සින් තමයි CIC එක ගේන්නේ. මට දැනගන්න ඕනේ අවසනයි. ඒ වගේ දැවැන්ත ආයතනයක්, දැවැන්ත ප්‍රතිරූපයක් තියෙන සංවිධානයක් ඇයි PET Expo 2026 ප්‍රධාන අනුග්‍රහකයෙක් වෙන්න එකතු වෙන්න හිතුවේ? ඇත්තටම ડોක්ටර් නුවන් මාත් එක්ක කතා කරද්දි මම හිතුවා මොකද මේක ඇත්තටම කාලෙකින් හම්බෙන අවස්ථාවක් අපිට. ඒ කියන්නේ සහ මේක සුරතල් සතුන් ඇති කරන ප්‍රජාවගේ එක්තරා ආකාරයක යම් කිසි සංදිස්ථානයක් කියලා මම හිතනවා. මොකද මේ වගේ ඉවෙන්ට් එකක් කරපු අතීතයේ කරපු තැනක් අපිට හොයාගන්න අමාරුයි. ඉතින් මේක මම හිතන්නේ සියල්ලෝම ඒ කියන්නේ ස්ටේක් හෝල්ඩර්ස්ලා කියලා ගත්තොත් තමයි අපි මේ සුරතල් සතුන් සම්බන්ධ ආයතන සුරතල් සතුන් ඇති කරන බ්‍රීඩිං ආයතන එතකොට ඒ ප්‍රජාව සියලු දෙනා එක තැනකට ගෙන්නන ඉවෙන්ට් එකක්. ඒක ડોක්ටර් නුවන් කියපු ගමන් මට හිතුණා මේක ලොකු ඉවෙන්ට් එකක් වෙන්න යනවා කියලා. ඒකෙන් හින්දා තමයි අපි ඇත්තටම අනුග්‍රහය දක්වන්න හිතුවේ. ඉතින් බොහොම පැහැදිලි. CIC වගේ දැවැන්ත ආයතන අපිත් එක්ක PET Expo එකත් එක්ක තියෙන ලොකු විශ්වාසයකින්. ඒ විශ්වාසය ඒ විදිහටම රකින්න සංවිධායක විදිහට අපි බලාපොරොත්තු වෙනවා වගේම මේ වැඩසටහන බලන ඔයගොල්ලෝ සියලු දෙනාට අපි ආරාධනා කරනවා මේක ඔබට ජීවිතේ අත් විඳිය හැකි පෙර අත් නොවිඳි දැවැන්ත සැනකෙලියක් කිව්වොත් නිවැරදි. ඒ සැනකෙලියේදී ඔබට ඔබේ සුරතලාට නිවසේදී දෙන වෙරෝල් එක, ඔබේ සුරතලාට නිවසේදී දෙන නෙක්ස් ගාඩ් චොක්ලට් එක දෙන ආයතනය ඔබට හමු වෙන්න පුළුවන්. ડોક્ટર බුද්ධිකව මම හිතන්නේ CIC බූත් එකේදී හම් වෙන්න පුළුවන්. ඔබට මොනවා හරි ගැටලුවක් තිබෙනවා නම් ඔබ කුමන හෝ විදිහක දුර්මතයක ඉන්නවා නම් ඒ දුර්මතය සාක්ෂි ඇතුව විසඳ ගන්න පුළුවන් අවස්ථාව ඔබට තියෙනවා. ඉතින් අපි ආරාධනා කරනවා PET Expo එකට ඔබේ දරුවෝ එක්ක ඔබේ සුරතලුන් එක්ක එන්න CIC බූත් එකට අනිවාර්යයෙන් විසිට් කරන්න. අපි හොඳ දෙයක් කරමු අපේ ශාස්ත්‍ර වෙනුවෙන්. බොහොම ස්තුතියි ડોક્ટર බුද්ධික මේ අවස්ථාවට අපිත් එක්ක එකතු වුණාට. අපි ඔබ නැවත ආරාධනා කරනවා ජූලි 17, 18, 19 වසරේ දැවැන්තම සුරතල් සතුන් සම්බන්ධ සැනකෙළිය PET Expo BMICH එකේදී අපි හම්බ වෙමු.